හලෝ කොහොමද ඉතින් ඔන්න අද නම් ඔයගොල්ලෝ දකින්නකොටම දන්නවා මම මොනවද ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න යන්නේ කියලා. එහෙනම් ඉතින් වැඩි කතා බහක් නැතුව අපි යමුකෝ කොහොමද කෑම එක හැදුවේ කියලා බලන්න. ඉතින් ඔන්න මේ චිකන් ඩ්‍රම් ස්ටික් ටික තමයි ෆ්‍රයි වෙන්නේ. ඒක කොහොමද මම හදාගත්තේ කියලා ඔයගලන්ට කියන්නම්. ඔන්න මේ පේන්නේ කොහොමද කෑම එක හදන්න බත් ටික හරි ගස්සගත්තේ කියලා. ඉතින් මම වීඩියෝ එක කරන ගමන් කෑම එක හදන ගමන් කියලා දෙන්නම් බත් එක කොහොමද හරි ගස්සගන්න. ළඟට තියෙනවා එළවලු ටික කපාගෙන කැරට් ලීස් ගහක් ලීස් අලේ වෙනමයි කොළ ටික වෙනමයි කපාගෙන තියෙනවා හීනියට. කැරට් අල දෙකක් තමයි අරන් තියෙන්නේ. ඊළඟට තියෙන්නේ මේ ජින්ජර් ගාලික් පේස්ට් එක. ජින්ජර් ගාලික් පේස්ට් එක ඔයගලන්ට මාස ගාණක් ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන් හදාගෙන. ඔන්න දැන් වොක් එක ලිප උඩින් තියලා වොක් එක රත් වෙනකොට තෙල් ටිකක් දාගත්තා. පොල් තෙල් තමයි පාවිච්චි කළේ මම. ඉතින් තෙල් ටික හොඳට රත් වෙන්න දෙන්න ඕනේ. මේ අරගෙන තියෙන අපි සාමාන්‍යයෙන් ෂෙෆ්ලා පාවිච්චි කරන වොක් එකක්. ඕගලන්ට පෙතලි ලොකු අර යකඩ ඇතිරියක් වගේ ගන්න පුළුවන්. කොහොම නමුත් ෆ්‍රයිඩ් රයිස් එකක් හදනකොට හොඳට පෙතලි තාච්චියක් හරි මොකක් හරි තමයි භාවිතා කරන්න ඕනේ. මොකද රයිස් ටික හොඳට ෆ්‍රයි වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒකනේ ෆ්‍රයිඩ් රයිස් කියන්නේ. ඉතින් හොඳට මේ බත් ටික හොඳට ෆ්‍රයි වෙන්න ඉඩ තියෙන භාජනයක් ඕනේ ගන්න අපි මේක හදා ගන්නකොට. ඉතින් ඔන්න දැන් නම් තෙල් එක රත් වෙලා අපි කැරට් ටික දානකොට ගින්දර වැඩි කර ගන්න ඕනේ. මොකද හේතුව මේ එළවලු හොඳට ෆ්‍රයි වෙන්න ඕනේ. මොකද ෆ්‍රයි අර නැත්තම් සමහර ලාවට එළවලු කැම්බුනහම එළවලු බත් කියන අන්නේ වගේ වෙනවා. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. හොඳට එළවලු ටික ෆ්‍රයි වෙන්න ඕනේ තෙල් එකේ. දැන් ඔන්න හොඳට තෙල් ටික රත් වෙලා තියෙනවා. ඉතින් කැරට් ටික හොඳට තෙල් එකේ ෆ්‍රයි වෙනකොට අපි දාගන්න ඕනේ මේකට ලුණු පොඩ්ඩකුත්. ලුණු පිංච් එකක් තමයි දාගන්නේ. මොකද හේතුව අපි බත් ටික හදලා තියෙන්නේ ලුණු තෙල් දෙකම දාලා. ඒක නිසා අපි මෙතනදී බොහොම පොඩ්ඩක් තමයි ලුණු එකතු කරගන්නේ කැරට් එකට. ඊපස්සේ ලුණු එකතු කරගෙන හොඳට ආපහු ෆ්‍රයි වෙන්න දෙනවා. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා ජින්ජර් ගාලික් පේස්ට් එක. ජින්ජර් ගාලික් පේස්ට් එක හදලා ඔයගොල්ලන්ට ගොඩක් කල් තියාගන්න පුළුවන් ෆ්‍රිජ් එකේ. ඒකට අපි පොල් තෙල් එකතු කරලා ජින්ජර් ගාලික් ග්‍රයින්ඩ් කරනකොට පොල් තෙල් දාන්න. පොල් තෙල් දාලා ඒකේ ග්‍රයින්ඩ් කරලා තියාගත්තම ඒ කප් එකට දාලා අපිට ඕන වෙලාවට මස් මාළු යනකොට ඒ වගේ මොන හරි මේ වගේ කෑමක් හදනකොට අපිට ඕන වෙලාවට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි දැන් ජින්ජර් ගාලික් පේස්ට් එකක් දාලා හොඳට තෙල් එකේ මේක කලවම් කරගන්න ෆ්‍රයි කරගන්නවා. ඉතින් දැන් මම කියන්නකෝ ඔයගලන්ට මේ ෆ්‍රයිඩ් රයිස් එක හදන්න මම බත් ටික හරි ගස්සගත්තේ කොහොමද කියලා. අර කොන්නි කීරි සම්බත් කියන එක තමයි මම ගත්තේ. ඒකත් බාස්මති හාල් එක වගේ පොඩ්ඩක් ඇට දිගයිනේ. ඉතින් රයිස් කුකර් එකේ තමයි හැදුවේ. ග්‍රෑම් 500ක් අරගෙන තියෙන්නේ. රයිස් කුකර් එකට හාල් ටික හොඳට හොදලා දාලා අපි මැද හැංගිල්ලේ පල්ලෙහාම පුරුකට වෙන්න ගානට තමයි මම වතුර තිබ්බේ. ඊපස්සේ තෙල් ටිකක් ලුණු ටිකක් දාලා බත් එක ඉදුණාම අනිවාර්යයෙන්ම ෆ්‍රයිඩ් රයිස් එකක් හදනකොට බත් එක ඉදුණාම බත් එක නිවෙන්න තියන්න ඕනේ. ඉතින් මම මේක කළේ මේ වොක් එකටම බත් එක දාලා මොකද හොඳට පෙතලි නිසා වොක් එකට දාලා බත් එක හොඳට නිවෙන්න තිබ්බා. කැටලිහිලා එතකොට තමයි නැත්තම් බත් ඇට පොඩි වෙනවා. ෆ්‍රයිඩ් රයිස් එක හදනකොට කැතයි ඇට අර ඇලෙන ගතියට තියෙනවා. ඉතින් දැන් ඔන්න මෙතනදී ලීක්ස් අල දැම්මා. ඒකත් හොඳට මේ තෙල් එකේ ෆ්‍රයි වෙන්න දුන්නා. ඉතින් අර මම ඔයගලන්ට කිව්වේ නැත්තම් ලස්සනට තියෙන්නේ නැහැ ෆ්‍රයිඩ් රයිස් එක හැදුවාම බත් එක හොඳට නිවෙන්න තියෙන්න ඕනේ. සමහරලාට මම හදිස්සියේදී හදනවා නම් බත් එක ෆෑන් එක යටිනුත් තියනවා. බලන්න එතකොට හොඳට බත් එක වෙන වෙනම ලෙහිලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම එහෙම වෙන්න ඕනේ නැත්තම් හොඳට එන්නේ නැහැ අපේ ෆ්‍රයිඩ් රයිස් එක. දැන් ඉතින් මේ වෙලාවේදී ගින්දර හොඳටම වැඩි කරලා තමයි තියෙන්නේ. ෆ්‍රයි මේ හොඳට ෆ්‍රයි වෙන්න ඕනේ මේ බත් ටිකත්. දැන් මොන බත් ටික අපි මේකට එකතු කරලා දැන් හොඳට මික්ස් කරන්න ඕනේ. හොඳටම මේ වගේ හැන්දෙන් හොඳටම කලවම් වෙන්න ඕනේ. තෙල් ටික හොඳට බත් වලට එකතු වෙන්න. හොඳට එළවලුත් එක්ක මතක තියාගන්න ඕනේ. අර මෙහෙම එන මේවා කරන්නේ නැහැ. බත්තට
මේ කැඩෙන්න දෙකට කැඩෙන්න. කොහොමත් මේ බත්තට දැන් හොඳට නිවිලා තියෙන නිසා වෙන් වෙලා තියෙන නිසා එහෙම කැඩෙන්නේ. අපි අර ලිපෙන් ගත්ත ගමන්ම දැම්මනම් බත් ටික කැඩෙනවා අනිවාර්යෙන්ම. එතකොට තමයි මේ රයිස් එක කැතර තියෙන්නේ. ඉතින් දැන් අපි හොඳට මේක කලවම් කරන ගමන් ඔන්න දැන් මම මේකට එකතු කරනවා මිරිස් කුඩු බොහොම ස්වල්පයක්. මම මෙතන මිරිස් කුඩු තේ හැන්දකින් භාගයක් විතර වගේ තමයි දැම්මේ. ඔයාලා ගන්න රයිස් ප්‍රමාණයට ගන්න. ඒත් එක්කම ඔයගොල්ලන් අකමැති නම් මිරිස් කුඩු දාන්න. ඒක කමක් නැහැ. නමුත් මිරිස් කුඩු පොඩ්ඩක් එකතු කරලා මම මේ දාන ටික එකතු කරාම හරි අමුතු ටෙක්ස්චර් එකක් තමයි එන්නේ. චයිනීස් රයිස් එකක රස වගේම පෙනුමක් එනවා. ඉතින් මේ රෙස්ටොරන්ට් ස්ටයිල් එකට තමයි හදන්නේ. ඒක කෙනා ඉතින් එක එක විදියට හදනවා. මේ මම හදන විදිය. ඊපස්සේ මම ඒකට එකතු කරා සීනි තේ හැන්දක්. සීනි තේ හැන්දක් එකතු කරලා ඊට පස්සේ එකතු කරනවා ෆිෂ් ඔයිල් ටිකක්. ෆිෂ් ඔයිල් ඒක තමයි ෆිෂ් ඔයිල් නැත්නම් උගලන්ට සෝයා සෝස් ටිකක් එකතු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ දේවල් නැත්නම් ඒක කමකුත් නෑ. නමුත් ඒක එකතු කරාම රසය හොඳයි. ඒ ෆිෂ් ඔයිල් එක සීනි ටිකක් මිරිස් කුඩු පොඩ්ඩක් ඒ ටික එකතු වෙලා එන රස හරිම අමුතුයි. ඒ වගේම හොඳට දැනෙනවා අපිට මේ හැන්දට ඒ ටික එකතු වුණාම හරි වෙනසක්. ඒ කියන්නේ අපිට රයිස් එකේ හදම දැනෙනවා වගේ මේ ඒ ටික හරි ගානට ඇවිල්ලා කියලා. ඒ ටෙක්ස්චර් එක එන්න නම් ඒ ටික එකතු වෙන්න ඕනේ. ඉතින් ඒ ටික කොහොම දාලා හොඳට දැන් අපි මෙහෙම මික්ස් කර මේ ෆ්‍රයි වෙන්න දෙන්න ඕනේ රයිස් එක. ඉතින් මේ ටික ඔක්කොම එකතු වුණාම අපිට හැන්දට දැනෙනවා මේ රයිස් එකේ හොඳ හරි ටෙක්ස්චර් එකක් ඇවිල්ලා කියලා. ඉතින් මේ වගේ හොඳට ගින්දර වැඩි කරලා ෆ්‍රයි වෙන්න දෙන්න ඕනේ. හොඳට හැන්දෙන් යටට ගන්න ඕනේ අඩියන් ලන්නේ ඇති වෙන්න. ඒකලා හොඳට ඒ වගේ මේ බත් ටික වැඩි ගින්දරේ ෆ්‍රයි වෙන්න ඕනේ. ඒත් එක්කම ඔයගලන්ට කියන්න ඕන දෙයක් තමයි ගොඩක් වෙලාවට බිත්තර එකතු කරනවානේ ෆ්‍රයිඩ් රයිස් වලට. ඉතින් මම නම් සාමාන්‍යයෙන් චිකන් හරි සීෆුඩ් හරි ෆ්‍රයිඩ් රයිස් එකක් හදනවා නම් බිත්තර එකතු කරන්නේ නැහැ. අපි බිත්තර ෆ්‍රයිඩ් රයිස් එකක් හදන වෙලාවට බිත්තර එකතු කරනවා රෙන්න. ඒකතු කරනවා ඒකත් කරන්නේ මේකටම දැන් ගොඩක් වෙලාවට එළවලු සමහර අය එළවලු ටික ටෙම්පරාදුවට දාලා ඒකටම බිත්තරෙත් කරලා දානවා. කොයිම වෙලාවකවත් එහෙම කරන්න එපා. එතකොට හරිම කැතයි. අර බිත්තර කුඩු කුඩු වගේ ඇලිලා එළවලු වල තියෙනවා. ඉස්සෙල්ලාම එක්කෝ බිත්තර ටික ස්ක්‍රැම්බල් කරලා තියාගන්න පැත්තකට කරලා ඊට පස්සේ එළවලු ටික ටෙම්පරාදු වෙනකොට ෆ්‍රයි වෙනකොට ඒකටම දාන්න. එහෙම නැත්නම් මේ වගේ අන්තිමට මෙන්න මේ අවස්ථාවේදී බිත්තර ටික එකතු කරන්න. එතකොට ලස්සනයි. බිත්තර වෙන වෙනම කැලි කැලි තියෙනවා. අර වගේ එළවලු වලටම එකටම බිත්තරේ කඩලා දාලා එහෙම කරන්න එපා. එකක් තමයි බත් එක ඉක්මනට නරස් වෙන්න බලනවා. අනිත් එක තමයි ඒක ලස්සන නැහැ. ඉතින් මේකටම දැන් අපි මේ ෆ්‍රයිඩ් රයිස් එකටම ඕනනම් චිකන් එකතු කරන්න පුළුවන්. චිකන් දාලා ෆ්‍රයිඩ් රයිස් එක හදන්නේ. ඉතින් එහෙමනම් චිකන් කෑල්ලක් ඕනනම් තම්බලා පොඩිවට ඉරලා අර කැරට් ටික ෆ්‍රයි වෙනකොට ඊළඟට චිකන් ටික දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකක් හදනවා නම් ඉස්සෝ දැල්ලෝ මාළු ටිකක් එතකොට ඒ ටික වෙනම ෆ්‍රයි කරලා මේ වෙලාවේදී අපිට එකතු කරන්න පුළුවන්. ඉතින් අද මම දැන් මේ වෙනම චිකන් ඩ්‍රම් ස්ටික්ස් තමයි හදලා තියෙන්නේ. චිකන් ඩ්‍රම් ස්ටික්ස් මම කළේ ඉස්සෙල්ලා සීසන් වෙන්න තිබ්බා විනාගිරි ගම්මිරිස් ලුණු ටිකක් දාලා ඊට පස්සේ තෙල් ටිකක් තියලා ඒකට චිකන් ටික දාලා වතුර ටිකකුත් දාලා වහලා තිබ්බා හොඳට තැම්බෙන්න. වතුර එකෙන් තැම්බිලා ඊට පස්සේ ඉදි තෙල් වලින් චිකන් වල තෙල් ගතිය තියෙනවනේ ඒකෙන් ඊට පස්සේ ෆ්‍රයි වෙනවා. අර ඩීප් ෆ්‍රයි කරලා නෙමෙයි ගත්තේ මම. අන්න බලන්නකො චිකන් එක කොහොමද හදලා තියෙන්නේ කියලා. දැන් බත් එක ඔන්න අපේ හරියටම හරිය හොඳට ආවා. දැන් මේ තියෙන්නේ ඊට පස්සේදී අර වන් කිව්ව ඔයගලන්ට මම මේ වගේ මේ ඊට පස්සේ චිකන් එකේ තියෙන තෙල් එකෙන් මේ චිකන් ටික හොඳට ෆ්‍රයි වෙනවා කියලා දැන් මේ වගේ හොඳට තියෙනවා. ඊට පස්සේ මම කළේ මම ගෙදර හදපු chili paste තියෙනවා. chili paste හදුත් මම හදලා තියාගන්නවා. මාසයක් දෙකක් වුණත් තියාගන්න පුළුවන්. හොඳට තෙල් වල කියන්නේ තෙල් ගොඩක් ඕනේ chili paste එකට. ඒකට ගන්නෙ කැලිසුයි, කුනිසොයි, ලුණුයි, සීනි. ඒ ටික තමයි දාන්නේ chili paste එක හදන්න. ඉතින් දැන් කරන්නේ chili paste ටිකක් දාලා chili paste ටික හොඳට වටේට දැවටෙන්න chicken කැලි ටික හෙට මෙහෙට කරනවා. එතකොට ඉතින් ඔන්න අපේ ඩිෂ් එක හදලා ඉවරයි.
ඔය විදිහට තමයි ඉතින් අද ඉරිදා දවසේ අපේ ලන්ච් එක රෙඩි වුණේ. දැන් ඉතින් තියෙන්නේ ඔන්න කන්න තමයි. එහෙනම් ඉතින් ආයෙත් දවසක අපි මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. ගිහිල්ලා එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.